බලන්නකො පවුල් වල උදවිය. සමහර විට මේ පැතිවල පවුල් වල උදවිය හැම නැතුව ඇති. දරුවෙක් විභාගයකින් පාස් වෙනවටවත් කැමති නැහැ. මතක තියාගන්න. මේ ගම්වල පින්නතුනේ කානුවක තියෙන වැලි ටිකක්වත් එක්කහු කරන්න බෑනේ. මොකද කරන්නේ? 119 ගන්නවා. ඊර්ෂ්‍යාව කියන එක නැති වෙන්න ඕන. අනෙකගේ දියුණුවට ආශිර්වාද කරන්න පුළුවන් හරි ශක්තිමත් මනසක් තියෙන්න ඕන. වෙනතුනි මේවා ගොඩනගා ගන්න පුළුවන් මොන කාලෙද? මේ මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නකොට විතරයි. මෙව මේ බල්ලොන්ට බලලුන්ට තේරෙනවද නැන්නේ? හොඳ නරක පව්පින් අහගන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්ම භාවය තුල. පින්නතුනේ ඒකයි මේ මනුෂ්‍යාත්ම භාවයේ වටිනාකම. මේකේ කෙලවරක් නැත්තේ. ඒකයි මේ මනුෂ්‍ය ආත්ම භාවයේ වටිනාකමේ නිමක් නැත්තේ. හෙට ඉඳන් පුරුදු වෙන්න. මොවද මේ හෙට ඉඳන්ම කරන්න ඕනේ. පුළුවන් තරම් අනේ කට මෛත්‍රී කරන්න බලන්න. ඔය ජීවිතේ ඕන තරම් හතුරු ඇති. ජීවිතේ ඕන තරම් වෛරක්කාරයෝ ඇති. අර එක සෙන් කතාවක තියෙනවා. පෙන්නතුනේ බිරිඳ මරුණට පස්සේ එනවා හාමුදුරු කෙනෙක් පිරිත් කියන්න. ඇත්තන්ගේ චාරිත්‍ර පිරිත් කියලා බිරිඳට පින් දෙනවා. පින්දීල අවසානයේ හාමුදුරුවෝ කියනවා සියලු දෙනාටම පින් සිද්ධ වේවා කියලා. අර මරුණු කෙනාගේ ස්වාමියා මොකද කරන්නේ? පැනලා කියනවා බෑ බෑ සේරටම පින් දීලා බෑ බිරිඳට විතරයි දෙන්න ඕන කියලා. හාමුදුරුවෝ තේරුම් කරලා කියනවා. මොකද කියන්නේ? එහෙම සේරටම දෙනකොට තවත් පින් සිද්ධ වෙනවා කියලා. බැරිම තැන අර මිනිස්සයා කියනවා එහෙනම් සේරටම දෙන්න හැබැයි අල්ලපු ගෙදර මිනිස්සයාට නම් දෙන්න එපා කියලා. අපි කොච්චර ගුණවත් වුණත් අපි කොච්චර ත්‍යාගශීලී වුණත් අපි කොච්චර පරිත්‍යාගශීලී වුණත් අපිට හතුරෙක් ඉන්නවා පින්නතුනේ. ඔය කියනෝනේ කාට දුන්නත් අරකට නම් දෙන්නේ නැහැ කියලා. මෛත්‍රී කරන්න දෙන්න කාටද? ඔය හිතේ ඉන්නේ කෙනාට. ජන්මාන්තර හතුරෙක් ඇති. සමහරු කියනෝනේ අතපය කඩාගෙනවත් දෙන්නේ නැහැ කියලා. පින්නතුනේ වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. මේක මේ ආත්මෙ නැති කරලා මැරෙන්න.